අපි අද HTML තවත් ප්‍රොජෙක්ට් එකක් බලමු. මේ ප්‍රොජෙක්ට් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ pages දෙකක් අතර කොහොමද hyperlink එකක් හරි ගස්සගන්නේ කියන එක. අපි කලින් ප්‍රොජෙක්ට් එකේදී නැත්නම් කලින් වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දකින්න ඇති frames වල මොනවා හරි වාක්‍යයක් හරි වචනයක් හරි select කරපුවාම ඒකේ set කරලා තියෙන page එක අපි වෙනත් frame එකකට එන හැටි. අපි ඒකත් hyperlink පාවිච්චි කරලා තමයි කළේ. ඒ කියන්නේ frames අතර අපි කොහොමද hyperlink එකකින් page එකක් අපිට අවශ්‍ය frame එකේ display කරගන්න කියන එක. එතකොට ඔයගොල්ලෝ කලින් videos දෙකම හොඳට බලන්න frame sets වල. නමුත් දැන් මෙතනදී මම frame sets ගාව ගන්නෙ නෑ. මෙතනයි බලාපොරොත්තු වෙන්නේ page එකකින් තව page එකක් කොහොමද hyperlink වෙන්නේ කියන එක. දැන් මේ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා you are welcome කියන page එක. මේක ඔයගොල්ලන්ට සාමාන්‍ය විදියට commands වලින් හදා ගන්න පුළුවන්. මේ කමාන්ඩ් සම්පූර්ණයෙන් අපි කතා කරලා තියෙන්නේ. එතකොට මේක register for click course මෙන්න මේ click කියන එක තේරුවාම අපිට එන්න ඕනේ මෙන්න මේ table එක. හරි මෙන්න මේ table එක තමයි screen එකට එන්න ඕනේ. ආපහු මේකේ තියෙනවා back කියලා යට වචනයක් දාලා තියෙනවා. ඒක අපි select කරපුවාම mouse එකෙන් අපිට ආපහු කලින් page එක එන්න ඕනේ. අපි කියමු මේ page එක home page එක කියලා. එතකොට මේකෙන් table එක එන්න ඕනේ. back එක press කරපුවාම ආපහු home page එක එන්න ඕනේ. මෙන්න මේ වගේ project එකක් අපි කොහොමද කරගන්න කියන එක. ඒතර මේකේ කෝඩින් සියල්ලම අපි කතා කරලා තියෙන්නේ නැත්නම් කලින් ඕල් වීඩියෝස් ටික හොයාගන්න. නමුත් මම දැන් මේකේ කෝඩින්ස් ආපහු මෙතන ලියන්න යන්නේ නැහැ. මොකද ලියන්න ගිය ලොකු වෙලාවක් යන හින්දා මම මේ කෝඩින්ස් ටික අරගෙන පෙන්නන්නම්. මම මෙතන සේව් කරලා තියෙන්නේ home.html කියලා. හරි. මේක තමයි ඒකට අවශ්‍ය කෝඩින්ස්. මම මේ කෝඩින් ටික පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරගෙන යන්නම්. ඒතර you are welcome කියන එක මම දාලා තියෙනවා p style font size එක 75ක් මේ free style ක්‍රමයට දැම්මේ. එතකොට text එක align center කරලා තියෙනවා. මෙයා ගහද්දී ඔයගොල්ලෝ මේ double quotations මේ tags marks ඒ කියන්නේ less mark එකයි greater mark එකයි ඔක්කොම හරියට ගහන්න. මේ attributes දෙක අතර අපි මේ semicolon එකක් දාලා තියෙනවා. එතකොට මේ semicolon එක පුළුවන් අපි connect කරලා මේ දෙන්නේ කතා කරලා තියෙන්නේ. එතකොට you are welcome කියන එක bold කරලා තියෙනවා. මෙතන bold එක මෙතනින් off කරලා තියෙනවා. හරි එතනින් පැරග්‍රාෆ් එකත් මෙතනින් ඕෆ් කරලා තියෙනවා. එතන ඒකේ මොනවද තියෙන්නේ font size එක 75යි text align center ඒ දෙක විතරයි දාලා තියෙන්නේ. you are welcome කියන එක මෙතන පාවිච්චි කරලා තියෙන එක center bold කරලා තියෙනවා. ඊට පස්සේ යට අපි මේ page එකේ තියෙන ඔයගොල්ලෝ දකින්න ඇති මේ page එකේ තියෙනවා මේ NIT Academy කියලා එකක් තියෙනවා. ඒතර ඒකත් අපිට මෙතනදී මම පාවිච්චි කරලා තියෙනවා වෙන පැරග්‍රාෆ් එකක් විදිහට style එක 40ක් වගේ දාලා තියෙනවා. එතකොට alignment එක center කරලා තියෙනවා. ඒකත් bold underline දෙකම දාලා තියෙනවා. ඒතර bold underline දෙක මෙතන close කරලා තියෙනවා. ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේක bold underline වෙලා තියෙනවා. හරි. ඒතර මේ paragraph එකත් මෙතනින් close කරලා තියෙනවා. ඒතර මේක වෙන paragraph දෙකක් විදියට. ඊට පස්සේ මම font size කියන ක්‍රමෙන් මේ p style කියන ක්‍රමෙන් නෙමෙයි අර base layer මම font size කියන ක්‍රමෙන් මම මෙතන size එක 5 දාලා තියෙනවා. ඒතර ඔයගොල්ලෝ බලන්න ඒක close කරන්න අපිට අවශ්‍ය වෙනවා පල්ලෙහාදී. ඒක බලමු කොහෙන්ද අපි ඒක ක්ලෝස් කරලා තියෙන්නේ කියලා. ඇත්තෙන් මේක ක්ලෝස් කරන්න ඕනේ. අපි දැන් මේක බැලුවොත් මේ සියල්ලම එකම සයිස් එකකින් වගේ යන්නේ නේ. ඒතර එනවා අපිට යටින්ම මේක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ යටින්ම අපි ක්ලෝස් කරමු ඒක. ෆොන්ට් එක. ඒතර මෙන්න යටින් මට පුළුවන් ඒක ක්ලෝස් කරලා දාන්න ෆොන්ට්. right. එතන එනවා ෆොන්ට් සයිස් එක මෙතන 5ක් අරන් තියෙනවා. එතකොට bold italic මේ තියෙන bold italic දෙක දාලා excellence in IT education කියලා 34ක් දාලා තියෙනවා. මෙතනින් bold එක close කරලා තියෙනවා. italic එක close කරලා තියෙනවා. ඒතර එතනින් ඒ වැඩේ ඉවරයි. හරි. එතකොට අපි මේක browse කරපුවාම අපිට වෙන්නේ මේ excellence කියන එක bold italic වැටලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ number list එකක් අරන් තියෙනවා. number list එකේ sub එකක් විදිහට තියෙනවා bullet list එකක්. ආපහු number 2 sub එකක් විදිහට bullet list එකක් දාලා තියෙනවා. අන්න ඒක පරිස්සමෙන් ලියන්න. එන number list එකකින්ද අපි පාවිච්චි කරලා තියෙන OL. මේකට type එකක් දාන්න අවශ්‍ය නැහැ. type එකක් දැම්මේ නැත්නම් 1 2 3 යනවා. එතකොට මේකේ close එකක් මොකද්ද මෙතන? අනේ close එක ඔයගොල්ලෝ මතක තියාගන්න. හරි. මෙන්න මේකේ open එක මෙතන. එතකොට මේකේ close එක අපි පාවිච්චි කරලා තියෙන්නේ මෙතන. අන්න ඒක අපි හරියට coordinate කරගන්න ඕන හරියටම. හරිද? එතකොට මේ OL එක යට මම දාලා තියෙනවා National Diploma in Information and Communication Technology කියලා. ඒක list එකක් දාලා තියෙනවා. එතකොට ඒක තමයි අර මුලින් මෙතන වැටුනේ. මේ තියෙන මේක එක කියන එකේ වැටුනේ ඒකනේ. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න මෙතන
unnode list එකක් අරන් තියෙනවා. ඒක close කරලා තියෙනවා මෙතනින්. මෙතනින් open කරලා තියෙනවා. මෙතනින් close කරලා තියෙනවා. මෙන්න මේක එතකොට sub එකක් විදිහට වැඩ කරන්නේ. මොකද්ද number list එක OL එක ඇතුලේ sub එකක් විදිහට. ඒතර අපි නිකම්ම automatically indent වෙනවා. මේකේ type එක disk කියලා දාලා තියෙනවා. disk කියලා කියන්නේ circle එකක් ඇඳිලා fill වෙන එක. ඒතර duration 1 year full time. ඒතර weekends medium English free course. බලන්න ඒක UL එකෙන් මෙතනින් පටන් ගන්න තියෙනවා. මෙතනින් close කරලා තියෙනවා. ඒතර ඒක අපිට දකින්න පුළුවන් මෙන්න මේ විදිහට මෙතනින් පොඩ්ඩක් indent වෙලා මේක sub එක ගන්න. ඒතර ඒක ඒ විදිහට වැටෙනවා. ඒතර close කළාට පස්සේ ආපහු දාලා තියෙනවා national certificate in information communication technology කියලා. මෙන්න මේකනේ. එතකොට දැන් මේක අයිති වෙන්නේ කාටද? මේක අයිති වෙන්නේ order list එකට. මේ තියෙන්නේ. order list එකට තමයි මෙයා අයිති වෙන්නේ. මොකද හේතුව තමයි unorder list එක. ඒ කියන්නේ bullet list එකේ තිබ්බ එක බන් මෙතනින් close කරලා තියෙනවා. ඒතර එයා වෙනම separate එකකින් තමයි indent උනේ. ඒතකොට දැන් මේක එළියට එද්දී ඒක අයිති වෙන්නේ OL එකට. එහෙනම් මෙතන LI එකක් දාලා තියෙනවා. ඒතර මේක වැටෙන්නේ number 2 කියලා. මේක number 1 කියලා වැටෙනවා. මේක number 1 කියලා වැටෙනවා. මේක number 2 කියලා. බලන්න ආපහු sub එකක් තියෙනවා. UL එක disk කියලා දාලා තියෙනවා. මෙතන UL එක close කරලා තියෙනවා. ඒතර disk දාපු හින්දා මේකේ circle එක අර වගේම ඇවිල්ලා තියෙනවා. fill වෙලා හරි fill වෙලා ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට මේකෙදී මෙතින් fill වෙලා ඇවිල්ලා තියෙන coordinate එකත් මේ දෙන්නේ. අර මේ උඩ coordinate එකමයි. බලන්න ඒකෙත් ඒතර මෙතනින් UL එක පටන් ගන්න තියෙනවා. මෙතනින් UL එක close කරලා තියෙනවා. ඒතර මේකත් අපිට වැටෙන්නේ sub එකක් විදියට. ඒතර ඒකත් චුට්ටක් ඉස්සරහට ඉන්න වෙන්නේ. දැන් බලන්න OL එක මෙතනින් තමයි close කරලා තියෙන්නේ. මොකේ OL එක මේකේ OL එක. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති. ඒතර BR එකක් දාලා තියෙනවා පල්ලෙහාට පොඩ්ඩක් gap එකක් අරන් තියෙනවා. ඒතර මෙතන register for course කියලා සාමාන්‍ය විදිහට ගහලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ගත්ත font size එක පහෙම තමයි මේ වැටලා තියෙන්නේ. එතකොට බලන්න මෙතන click කියන වචනේ ඉස්සරහට දාලා තියෙනවා මෙන්න මේක තමයි hyperlink එක. මේ දින්නේ. එතකොට href කියලා දාලා තියෙනවා double quotation ඇතුලේ course.html. එහෙනම් අපි මේ course කියන ෆයිල් එක තමයි අර table එක විදියට හැදෙන්න ඕනේ. හරි ඔයගොල්ලෝ මෙතන දාන එක තමයි table එක විදියට හැදෙන්න ඕනේ. එතකොට මෙතන click මෙතන බෙදීමේ දාලා තියෙනවා br දෙකක් දාලා තියෙනවා. ඊට පස්සේ contact කියලා අපිට සිද්ධියක් විතර දාලා තියෙනවා. වාක්‍යයක්. එතකොට මෙතනින් font එකෙන් close කරන්න. එතකොට අපිට මේ set එක වෙන්න මේ විදියට මේක display වෙනවා. හරි වෙන්න මේ විදියට තමයි මේක එතකොට අපිට display වෙන්නේ. දැන් click කියන එක press කරපුවාම අර course.html එක තමයි එන්නේ. back එක press කරපුවාම ආයි home.html එනවනේ. එහෙනම් මේ page එකේ මම හිතන්නේ ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඒක කරගන්න පුළුවන්. අපි දැන් බලමු table එක. එතන මෙතන hyperlink එකක් දැන් හරිනේ. ඒකට දැන් අපිට මේ click කියන එක තමයි hyperlink එක එන්නේ. දැන් එහෙනම් අපි course එක චුට්ටක් ගිහිල්ලා බලන්න ඕනේ. බලමු course එක. මම හිතන්නේ තිබ්බා right click open with notepad. මෙදින්. දැන් බලන්න මේකේ ලොකු දෙයක් මම නැහැ. මේ table එක සාමාන්‍ය table එකක් මෙතන දාලා තියෙන්නේ. මම මේක චුට්ටක් explain කරන්නම් ඔයගලන්ට. දැනගත යුතු අපේ කලින් තේරුම් නැති කට්ටිය පොඩ්ඩක් බලන්න. ඒතර මේක තමයි table එක. බලන්න පළවෙනි එක මෙතන මොකුත් දාලා නැහැ. නිකම් සාමාන්‍ය විදියට දාලා තියෙනවා cells තියෙනවා හතරක් පළවෙනි row එකේ නේ. ඒතර බලන්න මේ tr මයි දාලා තියෙන්නේ. tr පළවෙනි row එක. බලන්න මෙතන td දාලා තියෙන්නේ. ඒතර td දාලා තියෙන හින්දා නිකන් සාමාන්‍ය විදියට මේක print වෙනවා. මම මෙතන table එක කියනකට වඩා මම මෙතන make size එක බලාපොරොත්තු වෙන්නේ hyperlink එක ගැන කියන්න. හැබැයි මේ table එක දාගන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන size එක width මේ student number බලන්න මේ පළවෙනි row එකේ පළවෙනි cell එක තමයි මේ. ඒතර දෙවෙනි cell එකත් 150 දාලා තියෙනවා. මේක දෙවෙනි cell එක. ඒක code කියලා දාලා තියෙනවා. තුන්වෙනි cell එක මේක. හතරවෙනි cell එක මේක. හරි. ඒක row දෙකක් span කරගෙන sorry column දෙකක් span කරන row නෙමෙයි column දෙකක්. මෙතන අපි පළවෙනි පාර අපිට column එකක් හම්බ වෙන්නේ. column දෙකක් span කරලා තියෙනවා මේ. කොලම් දෙකක් ස්පෑන් කරන තමයි මේ 9 3 වැටලා තියෙන්නේ. අන්න ඒක හොඳට බලා ගන්න. මම බැලුවත් මෙතන TH කියලා දැම්මම මොකක් වේද? හෙඩින් එකක් වගේ බෝල් වෙනවා සෙන්ටර් වෙනවා. හරි අපි ඒකත් කලින් කතා කරලා තියෙනවා. එහෙනම් බලන්න මේක අපි අරගෙන ආපහු බලමු මේ බලන්න. මේ 9 3 කියන එක කොලම් දෙකක් අරන් මර්ජ් කරලා තමයි 9 වැටලා තියෙන්නේ. මේ කොලම් එකයි මේ කොලම් එකයි මර්ජ් කරලා තමයි මේ 9 වැටලා තියෙන්නේ. මෙතන පළවෙනි තියෙන සෙල් 1යි 2යි 3යි 4යි නේ. ඉතින් සෙල් 4ක් තමයි මේක අපිට හම්බ වෙන්නේ. මෙතන මෙතන එක පළවෙනි data එක එකයි දෙවෙනි data එක තුන්වෙනි data එක හතරවෙනි data එක ඊළඟ row එකේ මොකක්ද තියෙන්න ඕනේ ඊළඟ row එකේ තියෙන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙන්න ඕනේ අර මොකද අපි 9 දත්තේ මේ merge කරගෙනනේ දැන් column එකක් නම් ඊළඟ එකේ 5ක් තියෙන්න ඕනේ බලමු එහෙනම් මේ ඊළඟ tr එක මේක මේ තියෙන එතන මෙතන t d වලින් දාලා තියෙන මෙතන පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක
හතරවෙනි data එක පස්වෙනි data පහක් දාලා තියෙනවා නේ. එහෙනම් අපිට ඒක වැඩ කරනවා මේ විදිහට. ඊළඟ row එකේ ඊළඟ row එකේ ගත්තොත් එහෙනම් බලන්න මෙතන 1 2 මෙන්න මෙතන වෙලා තියෙනවා. මෙතන row දෙකක් span කරගෙන තියෙනවා බලන්න. H2O කියන එක row දෙකක් span කරගෙන තියෙනවා. මෙතන එතකොට මෙතන 1 2 3යි 4යි 5යි. ඒකෙත් 5යි. හරි. 5ක් වෙන්නේ H2O එකත් එක්ක. හැබැයි ඒක row දෙකක් දැන් මේ කලින් column දෙකක් මේක row දෙකක් span කරගෙන තියෙනවා නේ. එහෙනම් අපිට ඒකට අහු වෙනවා. දැන් පළවෙනි data එක මේක. ඒකට ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි data එක මේක. ඒකට ප්‍රශ්නයක් නැහැ. තුන්වෙනි data එක තමයි row දෙකක් span කරගෙන තියෙනවා. දැන් අපිට H2O කියලා ගහන්නේ කොහොමද? H අකුර ගහලා subscript කියන්නේ පල්ලෙහාන් වදින එකන්නේ. වෙන්න මේ SUB කියලා ගහලා 2 දාන්න ඕනේ. එතකොට SUB එකේ මෙතන close කරන්න ඕනේ. එතකොට බලන්න මේක පල්ලෙහාටයි මේක H2O කියලා අපිට මේක දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ O එක මෙතන මෙතන. එතකොට H2 කියන එක තමයි පල්ලෙහාට යන්නේ. මෙන්න මේකෙන්නේ මෙන්න මේ H2 කියන එක පොඩ්ඩක් පල්ලෙහාට යනවා. එතකොට 2 කියන එක ඉස්සරහා තියෙනවා SUB කියලා එකක්. මෙතනින් SUB close කරලා තියෙනවා. එතකොට මෙන්න TD. දැන් මෙතන rows දෙක span කරගත්තා. ඊට සාමාන්‍ය විදිහට ඊළඟ cells දෙක 0.08යි. හරි. එතකොට දැන් මේක හරි. හැබැයි ඊළඟ row එක මොකක්ද? ඊළඟ row එකේ එතකොට මෙතන මෙයා row දෙකක් span කරගත්ත ඉඳලා ඊළඟ එකේ අපිට 1 2 3 4යි data තියෙන්නේ නේ. මේකයි. එතන ඊළඟ එකේ තියෙන්නේ 4යි. ඊළඟ මේකනේ. එතන මේක පළවෙනි cell එක, මේක දෙවෙනි cell එක, මේක තුන්වෙනි cell එක, මේක හතරවෙනි cell එක. එහෙනම් අපිට ඒක ලේසි. ඊළඟ එක අන්තිම එක සාමාන්‍ය විදිහට 5ක් තියෙන එකක් තියෙන්නේ. එහෙනම් ඒක අවසාන එක, මේක අවසාන TR එක. හරි. ඒකත් හරි. එතන මෙතන 1යි 2යි 3යි 4යි 5යි නේ. එතන ටේබල් එක ක්ලෝස් කළා. BR කියලා කියන්නේ පල්ලෙහාට ગેප් එකක් ගියා. එතකොට හරි. දැන් අපිට මේක back කියන වචනේ ප්‍රෙස් කරපුවාම මේ තියෙන back කියන වචනේ ප්‍රෙස් කරපුවාම කලින් home page එක එන්න ඕනේ. home page එක කියන්නේ අපි URL welcome page එක. හරි මම දාලා තියෙන්නේ home කියන එක. මේක course. එහෙනම් අපි ඒක එන්න ඕන නම් එහෙනම් අපි ඒක ඉස්සරහට දානවා AHREA form.html. බොහොම ලේසියි මෙතනින් close කරලා. දැන් මෙතන අපි table එක center කරලා තියෙනවා. එතන මෙතනින් center එකක් ඇවිල්ලා තියෙනවා. table එක page එකට center එන්න ඕනේ. දැන් මෙතන center දාලා තියෙනවා. මෙතනින් center close කරලා. එතන මෙතනින් body එක close කරලා තියෙනවා. HTML close කරලා. මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති. මෙන්න මේ HREF එකෙන් තමයි අපිට ඉස්සරහට යන්නේ. හරි. එහෙනම් මේක කරලා බලන්න. එතන මේ file දෙක home සහ course. එතකොට මේක home එකට යන්න ඕනේ. මේක අරකින් course එක නේ. දැන් අපි මේක browse කරොත් මේක back කළොත් මේ home එකට යන්නේ. මේක පිටත් course කියන එකට නේ. එහෙනම් මම හිතන්නේ මේක ඔයගලන්ට පැහැදිලි වෙන්න ඇති. pages දෙකක් අපිට frames නැතුව pages දෙකක් අපිට මෙතනින් hyperlink කරලා තියෙනවා. හරි. එහෙනම් මගේ අවසාන ඔයගලන්ගේ project එක ඊළඟ වීඩියෝ එකෙත් මම කතා කරන්න හිටියා ලොකු project එකක්. මෙතනට එනකම් බලා ගන්න. හැබැයි මුල් වීඩියෝ series එකම ඔයගොල්ලෝ බලන්න ඉන්න. මේක විතරක් coding බලන්න type කරන්න එපා. coding බැරි වුණොත් විතරක් note කරලා වුන් කරන්න. හරි. එහෙනම් අපි අනිත් වීඩියෝ එකේදී හම්බ වෙමු. ස්තුතියි.